මඩවලේ රත්නායකයන් විසින් රචනා කරන ලද අපූරු ගීතයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි බඹරෙක් වාවයි නිරිත දිගයා කියන ගීතය. සිංහල ජනගීතයේ ඇසුරින් රචනා කරන ලද මෙම ගීතය ජනශ්‍රුතිය භාවිතා කරමින් තමයි ගීපද ලියලා තියෙන්නේ. මේ විශේෂත්වය වෙන්නේ බලිබස් වහර භාවිතා කරලා තිනවා මේ ගීතේ පුරාම. දිගේයා රසය ඇසේ ආදි වශයෙන් ගත්තහම මේ බලිබස් වහර අද්භූත ලෝකයක එන මායාමය කරුණු තමයි ඔහු විසින් මේ ගීතයට එක් කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතය ගීතවත් කරලා තියෙන්නේ ආචාර්ය අමරදේවයන් විසින්. මේකෙදි මලක් තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරනවා. හරි අපූර්ව අත්දැකීමක්, හරිම සුංගාරයක්. ඒ කියන්නේ මලකට දැනෙන සුංගාරය හරි අපූර්ව ආකාරයෙන් ආදරණීය ඉල්ලීමක් කරලා තියෙනවා මේ බඹරගෙන්. බඹරෙකු ආවයි නිරිත දිගයා. නිරිත දිගෙන් එන බඹරු විස සහිතයි කියලා තමයි ජනප්‍රවාදවල බොහෝ වෙලාවට සඳහන් වෙන්නේ. නමුත් නිරිත දිගෙන් ආපු මේ බඹරට මේ මලේ රොන් ඔරන්ඩ හදන වෙලාවෙම වෙනත් බාහිර බලවේගයක් ඇති වෙනවා. මේ බාහිර බලවේගය නිසාම මේ මල ටිකක් දුක්ඛිත තත්වයකට පත් වෙනවා. මොකද වෙන්නේ? ඒ බඹරට ආපු මාර්ගයෙන් හැරී යන්න සිදු වුණාම මලට රොන් ගන්න තියෙන අවස්ථාව, නැත්තම් මල කැමැත්තෙන් මේ රොන් උරා බොන්න දෙන්න තියෙන අවස්ථාව මලට ගිලිහි යනවා. ඒ ගිලිහි යන වෙලාවේදී මේ කවියා ප්‍රකාශ කරනවා හද පෑරුවයි මියුරු රසය. මියුරුම මියුරු රසයෙන් සුවපත් වෙන්න තිබිච්ච මුසපත් වෙන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා යනවා. මල් පරුවයි ශෝකෙන් බෝවා. කොයිතරම් ශෝකෙන් වුණත් බොහෝමයක්ම මේ මල් ටික පර වෙලා යන්න පටන් ගන්නවා. කඳුළු ගැලුවයි එළෝ ගැබියා. බලන්නකෝ, මලකට දැනෙන සුංගාරය, මලකට දැනෙන වේදනාව, මලකට දැනෙන අසතුට, මලකට දැනෙන කලකිරීම, මේක හරි අපූර්වට මේ මායාමය ලෝකයේ කරුණු අරගෙන ඉදිරිපත් කරනවා. මේක හරිම ප්‍රශංසනීය ඉදිරිපත් කිරීමක් අපේ ජනශ්‍රුතිය ජනගීතේ භාවිතා කරමින් ලියවිලා තියෙන ගීතවල වල. ඉතින් මේ මල අහනවා දැන් මේ ආපු බඹරා තාමත් පේන්නේ නැහැ. හවස් වෙලා. ඒ නිසා එයා අහනවා කොහොමද සීත ඉමේලෙනකොට පිවිසුනාද? සීතලෙනකට ගිහිල්ලා හිර වෙලා තනි වෙලා මේ බඹරා ඉන්නවද? එහෙම නැත්තම් ලොකු ගිරි කුලකට, ගල් කුලකට ගිහිල්ලා, නැත්තම් ගලක් මුදුනකට ගිහිල්ලා, නැත්තම් ගල් පර්වතයකට ගිහිල්ලා ඉන්නවද? එහෙම නැත්තම් මේ මගේ හිත අස්සෙමද මෙයා ඉන්නේ? මට හරි ප්‍රශ්නයක්. මේ සුන්දර මල් පොඩ්ඩට නැත්තම් මේ සුන්දර මල් කැකුලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වෙලා දැන් මගේ ඇස් අඳුරු වුණාද? මට මේක අවබෝධ කරගන්න බෑ. මේ මායාමය ලෝකයෙන් මට මිදෙන්න බෑ. දැස් අඳුරු වීමා තනි වුණාද? මේ ජනශ්‍රුතිය කොයිතරම් මේ ජනගීතය සිංහල දිවයින තුල කොයිතරම් ජනප්‍රිය වෙනවද කියලා කිව්වොත් මේ ග්‍රාමීය භාෂාවන් මිනිසුන්ව ඇද බැන තබා ගන්නවා. ඇද බැන තබා ගන්නකොට මේට ගේන සංගීත ඥානය, සංගීත ස්වරපරාසය සහ ගායනය ඉතා විශාල ආකාරයෙන් මිනිසුන්ගේ හිත් සුවපත් කරගන්නවා. කියනවා අවසානයේදී පොඩි ඉල්ලීමක් කරනවා මේ මල සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්. සන්දුවනිය දැනෙන ආකාරයට බඹර පියාපත් සලමින් මියුරු සරින් එන්න ඕනේ. එන්න ඕනේ කොහොමද කියන්නේ? නලමුදු සුවඳ විඳ ගන්නට ගියත් වරෙන්. කොහේ ගියත් කමක් නැහැ. මේ නලමුදු සුවඳ මුසු වෙච්ච මල් කැකුළු වල තියෙන සුවඳවත් භාවය මුසු වෙච්ච සුවඳ විඳ ගන්න කොහේ ගියත් මෙහාට වරෙන් කියලා කියනවා. ඒකම තමයි එයා කියන්නේ. කොයි වෙලාවට දෙන්නේ කියන්නේ බල බිඳ තමා හිරු යන විට අවරගිරින්. සියලුම දවසේ සියලුම ශක්තියින් නිම වෙලා යන අවතරවාරයේදී, වටපිටාවට දැනෙන්න තියෙන වෙලාවෙන් අත් වෙලා යන අතරවාරයේදී මේ මිනිසුන්ට හොරෙන්, මේ හිරු අවරට යන හැන්දෑ යාමේ මිනිසුන්ට හොරෙන් කොහොම හරි එන්න කියනවා මේ බලමින් පිපුණු මල් පැණි රිසිවරෙන්. හොඳට වටපිටාව බලලා සෝදිසි කරලා හෙමින් මල ගාවට එන්න, ඒ කරලා ඔබට රිසිසේ මගේ මල් පැණි බීලා යන්න කියලා. බලන්නකෝ කොයිතරම් සුන්දර ව්‍යංගාර්ථයෙන් කියන ප්‍රේමණීය අපූර්ව ගීතයක්ද කියලා. ඉතින් අපේ තරුණියන්
තමන් වැඩිවියට පත් වුණාම ළමසියක් බවට පත් වුණාම දැනෙන හැඟෙන පළවෙනිම සිතුවිල්ල මේ වගේ සිතුවිල්ලක් වෙන්නත් පුළුවන් ප්‍රේමය පිළිබඳව.